මොකද දැන් මේ රොමා වෙනුවෙන් මේ සත්ත්ව කරුණාවක් කොහෙවත් නැති. මූතා ජෙලි හදට දැනෙන රසක මහිම. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. මොකදෝයි කරන්නේ? බය කරන්නේ මොකද? බය කරන්නේ ඉතින් බය වෙන්නේ ඉඳන්නේ දවසේ. උඩ ගිහින් බිම වැටුණා. පිස්සුද? එහෙම මේ බිම වැටෙන්න දෙනවද මල්ලි ඉන්නක? ඔව් මන් දන්නවා. බොරුවට කෑ ගහන කාඩ්බෝඩ් වීරය. හරි ඉතින් එහෙම හරි කෑ ගැහුවනේ. දැන් මොකද තමුසෙ මෙතනලා කරන්නේ? තනියම? රොමේෂ් අයියා පවුමල්ලි. රොමේෂ් අයියා. දැන් මොකද මේ රොමේෂ් අයියා වෙනුවෙන් පඬු පුල්ලාසනේ රත් වෙලා තියෙන්නේ? හරි. මට දැන් ඇත්තම කියනවාකෝ. මොකද දැන් මේ රොමා වෙනුවෙන් මේ සත්ත්ව කරුණාවක් කොහෙවත් නැති. රොමේෂ් අයියා පුදුම දුකක් විඳ කොල්ලෙක් නේද? අම්මා තාත්තා නැතුව අනිත් මිනිස්සුන්ගෙන් ගුටි කකා බැනුම් අහා එහෙම හැදෙන එක අපිටවත් හිතා ගන්න පුළුවන්ද කියනවාකෝ? කවුද දැන් ඔයාට කියන්නේ? රොමේෂ්මද? මම හිතන්නේ ආ පළවෙනි පාර තමයි මාත් එක්කම කතා කරන්නේ. අනිත් එක එයා එහෙම දුක කියන කෙනෙකුත් නෙමෙයිනේ. මෙහෙමයි අක්කේ. ඔය හැමෝටම තියෙනවා කාටවත් කියන්න බැරි තාත් එක්කවත් කතා කරන්න බැරි එයාලටම කියලා තියෙන කතාව. මට දැන් හිතා ගන්න පුළුවන් එයා ඔහොම හැසිරෙන්නේ ඇයි කියලා. කෙල්ලගේ අනුකම්පාව භූමිකම්පාවක් ගැනද යන්නේ? අනේ මේ යනවා යන්න. හරි යන්කෝ දැන් මට බඩගිනි කන්න ඕන. කමුස යනවා මගෙන්. මේ මොකක් යන්න? මොකවනේ?